අපි බලමු 2025 ජූනි මාසේ රටට වෙන දේ. රැකියා විරහිත උපාධිධාරී රස්සා ඉල්ලලා මහපාරට බහිනවා. ඔවුන් සහ පොලිසිය අතර ගැටුමෙන් දරුණු හානි සිදු වෙනවා. ජීවිත නැතිවීමේ අවදානමත් වැඩි වෙනවා. යෝෂිත රාජපක්ෂ ආය රිමාන්ඩ් වෙනවා. නාමල්ටත් නඩු වැටෙනවා. ගැනීමකට අදාළව මුදල් විශුද්ධීකරණ චෝදනා යටතේ පසුගිය ජනවාරි 25 වෙනිදා අත්අඩංගුවටගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මේ වන විට අප මත මුදා හැර සිටිනවා. මෙම නඩුවේදී ප්‍රකාශ වූයේ අදාළ දේපලේ නාමික ගැනුම්කාරිය යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් වන නමුත් ඇයට මෙවැනි දේපලක් මිලදී ගැනීමට තරම් වත්කමක් නොවූ බවයි. කොළඹ බෝම්බ බියක් නගරයන්ව සංසුන් වෙයි. බෝම්බ බියක් ඇතිවිතිකාත කාර්යාලයට ලැප්ටොප් පරිගණකයක් ලබා දී ක්ෂණිකව පිටව යාම ඊට ප්‍රධාන හේතුවයි. විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය පැමිණ මේ පිටිපද විමර්ශනයක් ක්‍රියාත්මක කළා. ලංකාව ලෝකයේ දුප්පත්ම රටවල් 20 අතරට දෙනෙක් ඉන්නවා. බුදුතත් එක්ක බඩු මිලත් එක්ක ඉතින් අපේ ජීවත් වෙන්න හරි අමාරුයි. අපහසුතාවයකුත් තියෙනවා ළමයිට. සමහරක් වෙලාවට අපේ ළමයි ඉතින් ඉල්ලනවා මාස් මාළු එහෙම අර අඩු වුණාන් පස්සේ ඉතින් මේ නැතුණාම සතියකට වේලක් හරි නැතුණාන් පස්සේ ළමයි අහනවා. ඉතින් ගොඩක් අසරණයි ඉතින් අම්මා කෙනෙක් හැටියට. ජනපති අනුරගේ යුරෝපා සංචාරය